හරි ඕකේ 2026 රිවිෂන් එක අපි වීඩියෝ මාලාවක් ඔස්සේ පළවෙනි යුනිට් එක ෆස්ට් යුනිට් එක දේශපාලනය හඳුනා ගැනීම කියන එක වීඩියෝ මාලාවක් ඔස්සේ YouTube මාර්ගයෙන් ඔයාලට ගෙනෙනවා. මුලින්ම දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක පළවෙනි දවසේ කියන්නේ අද ෆස්ට් ඩේ එකේ සාකච්ඡා කරනවා. හෙට දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරලා දෙනවා. තුන්වෙනි දවසේ දේශපාලන විද්‍යාව හා දේශපාලනය අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද යන්න පිළිබඳව සරල සහ පැහැදිලි විවරණයක් ඔයාලට දෙනවා. හරිද? ඕකේ. එතකොට මොකක්ද ඊට මේ කොටස් තුන ආවරණය කරලා දේශපාලන අධ්‍යයන ප්‍රවේශ ගැන සම්පූර්ණ දේශන මාලාවක් බලාපොරොත්තු වන්න. ගැන දේශන මාලාවක් ගෙන ඒමේ බලාපොරොත්තුවක් තියෙන. කියන්නේ පළවෙනි පාඩම පළවෙනි යුනිට් එක 100%ක් YouTube මාර්ගයෙන් ආවරණය කරලා දෙනවා. හරිනේ? ඕකේ. හරි. එතකොට දේශපාලනය අද කතා කරන්නේ දේශපාලනය යන කුමක්ද යන්න පිළිබඳව. එතකොට රචනා ප්‍රශ්නයක් විදිහට තමයි මේක ඔයාලට හම්බෙන්නේ. දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක රචනා ප්‍රශ්නයක් විදිහට තමයි සාකච්ඡා කරන්නේ. රචනා ප්‍රශ්නයක් ගත්තම කොටස් තුනක් අන්තර්ගත වෙනවා. හරිද? පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස වශයෙන් කොටස් තුනක් ආවරණය කරන්න ඕනේ. පළවෙනි කොටසේ හැඳින්වීම. දෙවෙනි කොටසේ අන්තර්ගතය. තුන්වෙනි කොටසේ නිගමනයක් හෙවත් අවසානයක් තියෙන්න ඕනේ. නිගමනය හෙවත් අවසානය. මේ විදිහට කොටස් තුනක් යටතේ මේක ආවරණය විය යුතුයි. හැඳින්වීම ගත්තම මහා පත හැලි පිටු දෙක තුන ඒවා දාන්නේ. ලකුණු තියෙන්නේ 3ක් හෝ 4ක් වගේ තමයි වෙන් වෙන්නේ උත්තර පත්‍රයේ. වෙන් කරලා තියෙන්නේ මාකින් ස්ක්‍රීන් එකේ ලකුණු 3ක් හෝ 4ක්. අන්තර්ගතය ගත්තම ලකුණු 14ක් වගේ ලකුණු ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් මේ අන්තර්ගතයට තියෙනවා. ඒතර විශේෂ අවධානයක් යොමු කරන්න අන්තර්ගතයට. නිගමනය හැමත් අවසානයේ. අවසානයේට ලකුණු 3ක් තියෙනවා. මේකත් නිගමනය හැමත් අවසානයේ කියන්නේ අන්තර්ගතයේ තිබ්බ එක සරල වශයෙන් මෙතන හැඳින්වීමක් වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ සරලව කතාව කිව්වා වගේ හා සමානයි. හරිද? ඒතර ලකුණු 20 හැදෙන්නේ. ලකුණු 20ක් ටෝටල් එක ලකුණු 20ක් හම් වෙනවා. 20න් 19ක් 18ක් ගන්න පුළුවන් විදිහට රචනා ප්‍රශ්නට පිළිතුරු ලියවෙන්න ඕනේ. 19ක් 18ක් 17ක් ගන්නම් මේ කොටස් තුනම අන්තර්ගතව තියෙන්න ඕනේ. හොඳින් මතක තියාගන්න. හරිනේ? එතකොට අපි අද කතා කරන්නේ දේශපාලනය යනු කුමක්ද යන්න පිළිබඳව. දේශපාලනය කියලා කියන්නේ සරලව කියනවා නම් දේශය පාලනය කිරීම යන්නේ. සරල අර්ථකථනය ඒක. දේශපාලනය යනු කුමක්ද? දේශපාලනය යනු රාජ්‍ය පාලනය කිරීම නැත්නම් දේශය පාලනය කිරීමයි. ඒ තමයි පළවෙනි සරල අර්ථකථනය. එහෙත් ඊට සරල අර්ථකථනයකි. එහෙත් ඊට ජනප්‍රිය අර්ථකථනයකි. එහෙත් වාචාර්ථයට පමණක් සීමා වූ අර්ථකථනයකි. දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම. ඒක සරලයි. හැබැයි ජනප්‍රියයි. ඕන පුද්ගලයෙක් දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම කියන එක දන්නවා. ආණ්ඩු කරනවා කියලා දන්නවා. ඒක සරලයි. හැබැයි ඒක වාචාර්ථයට පමණක් සීමා වෙලා තියෙනවා. ඇයි ඒක වාචාර්ථයට පමණක් සීමා වෙන්නේ? දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම පමණක්ද? නෑනේ. රැස්වීම, උද්ඝෝෂණ, වැඩ වර්ජන, පෙළපාලි. හරිද? පක්ෂ නිර්මාණය කිරීම. මේ ආදී සෑම එකක්ම දේශපාලනයට අයත් වෙනවා. පවුලක් තුළ තියෙන බල සම්බන්ධතාවයේ පටන් පාත්තමික සමාජයක් කියන පවුලේ ඒකේ තුළ තියෙන බල සම්බන්ධතාවයේ ඉඳලා ඒකත් එතනත් රැඳිලා තියෙන දේශපාලනයක්. හරිද?
ඊට පස්සේ ආයතනයක් ගත්තම තනත් ප්‍රධානියෙක් ඉන්නවා. ඊට පස්සේ සේවකයෙක්. එතනත් විවිධ තරා තියෙනවා. විවිධ පෝස්ට් යටතේ සේවකයන් සේවය කරනවා. හරිද? මීටත් යටි ක්ලීනින් ජොබ් එක කරන උමුත් ඉන්නවා. ක්ලීනින් ජොබ් එක කරන අයත් ඉන්නවා. එතකොට මේ ඔක්කොම පාලනය වෙන්නේ බල සම්බන්ධතාවයකට යටතේ. ප්‍රධානියා යම් කිසි කෙනෙක්ටත් වග කියන්න ඕනේ. එතනත් තියෙන බල ප්‍රධානයක්. බල සම්බන්ධතාවයක්. ඒක ඇතුළේ සිද්ධ වෙන්නේ දේශපාලනය. හරිනේ? එතකොට දේශපාලනය යනු රාජ්‍ය පාලනය කියන එක වාචාර්ථයට පමණක් සීමා වෙලා තියෙන. රාජ්‍ය පාලනය නැත්නම් දේශීය පාලනය කියන වාචාර්ථයට පමණක් සීමා වෙච්ච එකක්. හරිද? හරිනේ. මිනිස්සු සමාජයේ හැසිරෙද්දී විවිධ දේශපාලනික කියන්නේ විවිධ පැතිකඩ අනුව හැසිරෙනවා. ඒ අතරින් ඉතා වැදගත් පැතිකඩක් තමයි දේශපාලන පැතිකඩ කියලා කියන්නේ. හරිද? සමාජීය පැතිකඩක් තියෙනවා, ආර්ථික පැතිකඩක් තියෙනවා, ආගමික පැතිකඩක් තියෙනවා. මේ පැතිකඩ සියල්ල අතරින් ඉතා වැදගත් පැතිකඩක් තමයි දේශපාලන පැතිකඩ කියලා කියන්නේ. හරිද? ඒක ආශ්චර්යමත් පැතිකඩක්. හරිද? කියන්නේ දේශපාලන පැතිකඩ, ආර්ථික පැතිකඩ, සමාජීය පැතිකඩ, ආගමික පැතිකඩ ආදී ලෙස විවිධ පැතිකඩ වල මිනිස්සු සමාජයක් තුළ හැසිරෙනවා. ඒකින් දේශපාලනය කියලා කියන්නේ ආශ්චර්යමත් පැතිකඩක්. අනිවාර්ය පැතිකඩක්. පැහැදිලිද? දේශපාලනයක් නැත්තම් පාලනයක් වෙන්නේ නැහැ. ආයතනික ප්‍රධානියා නැතෝ පාලනයක් නැතිවොත් ආයතනේ ගිලිහිලා යනවා, වැළකීලා යනවා, පිරිහිලා යනවා. ඒ හින්දා ආයතන තුල පවුලක් තුලත් ඕනම තැනක අපිට දේශපාලනයක් බලා ගන්න පුළුවන්. හරි මේ ටික තේරෙන්න වෙන්නේ. දැන් මෙහෙම. ඔය ටික අන්තර්ගත කරලා අපි මේකේ මකලන්නේ. ඔය කතා කරපු කතා ටික මෙතන පළවෙනි ඡේදය කියන්නේ හැඳින්වීමට අපි ලියන්න ඕන. පළවෙනි එක හැඳින්වීම. ඒකට අපි පළවෙනි ඡේදයේ වශයෙන් ඔය ටික ලියන්න ඕන. ඊට පස්සේ අන්තර්ගතය. ඒක අපි දෙවෙනියට කතා කරනවා. මේ හැඳින්වීම මොකක්ද ලියන්න ඕනේ? විස්තර කරන්න තියෙන මොකද්ද? දේශපාලන මම කෙටියෙන් දාතින දේ කියලා දාතින දේශපාලනයට. දේශපාලනය අනු කියලා දාතින් දේශපාලනය කුමක්ද යන්න පිළිබඳව විස්තර කරන්න කියලා ප්‍රශ්න හිතා ගන්න ඕනේ. හරිද? දේශපාලනය කුමක්ද යන්න විස්තර කරන්න. මුලින්ම හැඳින්වීම කතා කරන්නේ මොකක්ද? දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. සරලව කියන්න ඕනේ. දේශපාලනය යනුවෙන් සරලව අදහස් කරන්නේ දේශය පාලනය කිරීම යන්නයි. එහෙත් ඒ ඉතා සරල අර්ථකථනයකි. නමුත් ජනප්‍රිය අර්ථකථනයකි. එමෙන්ම එය වාචාර්ථයට පමණක් සීමා වූ අර්ථකථනයකි. හරිද? ඊට පස්සේ ලියන්න ඕනේ මානව සමාජ චර්යාවේ විවිධ පැතිකඩ දක්නට ලැබේ. ආර්ථික පැතිකඩ, සමාජ පැතිකඩ, ආගමික පැතිකඩ ආදී වශයෙන් විවිධ පැතිකඩ දක්නට ලැබේ. එයින් අනිවාර්ය උද අත්‍යවශ්‍ය උද ආචාර්යමත් උද පැතිකඩක් වන්නේ දේශපාලන පැතිකඩයි. හරිද? ඒ දේශපාලන පැතිකඩ ශාස්ත්‍රීය අධ්‍යයනය කරන්නම් එහි ගැඹුර වටහා ගත යුතුය. හරිනේ? එතකොට ගැඹුර වටහා ගත යුතුය කියලා ඊට පස්සේ හැඳින්වීම එතන ඉවරයි. එතන තව කරුණු දෙකක්. මේක කෙටි ප්‍රශ්නවලදී විශාල වශයෙන් අහලා තියෙනවා. හරිද? ගැඹුර වටහා ගත යුතුය කියලා ලියලා එතනින් මෙහෙම ලියන්න. ගැඹුර වටහා ගත යුතුය. ඒ පිළිබඳව කරුණු දෙකක් ඔස්සේ ගවේෂණය කළ හැකි වේ. හරි? කරුණු දෙක තමයි දේශපාලනය කියලා කියන්නේ රාජ්‍ය පරිපාලනය
ආණ්ඩුකරණය පිළිබඳ හැඟවෙන සංකල්පයක් ලෙස මම කෙටියෙන් ලියලා දෙන රාජ්‍ය කියන ලාල්තරය දාගෙන රාජ්‍ය පරිපාලනය ආණ්ඩුකරණය පිළිබඳ හැඟවෙන සංකල්පයක් ලෙස දෙවැන්න දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය ආණ්ඩුකරණයට පමණක් දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟවෙන සංකල්පයක් ලෙස. ඒ කියන්නේ පළවෙනි අර්ථයෙන් කියනවා. දෙවෙනි අර්ථයෙන් කියනවා දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණයට පමණක් සීමා නොවි ඉන් ඔබට ගොස් පුරවැසියන්ද සහභාගී වන සමාජ භාවිතයක් ලෙස නැත්තම් සමාජ චාරිකාවක් ලෙස. එතකොට මෙතන කියනවා අපි දේශපාලනය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා හඳුන්වන්නේ. ඒකදී අපි කොහොමද ඒක වාචාර්ථයට පමණයි සීමා වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒක මේකෙන් සහපතන්නේ. දෙවෙනි එකට අනුව අර්ථ සාපේන මිනිස් අර්ථ කියන්නේ දේශපාලනීය රාජ්‍ය පාලනය කිරීම විතරයි කියන්නේ. ඒක එතනින් බැරදි නේ වාචාර්ථයට පමණයි සීමා වෙලා තියෙන්නේ. ආණ්ඩුකරණය පමණක් නෙවෙයි පුරවැසියන් සහභාගී වෙන සමාජ චාරිකාවක් වශයෙන් හම්බ වෙනවා. ඒ ටික පළවෙනි ඡේදයට ප්‍රමාණවත්. හරිද? ඒ කියපු කරුණු ටික පළවෙනි ඡේදයට ප්‍රමාණවත්. එතකොට මේ ලකුණු 3ක් හෝ 4ක් තමයි දෙන්නේ ආසන්න වශයෙන්. මේකේ ලකුණු 3 ගන්න පුළුවන්. 3ක් දුන්නොත් 3 ගන්නත් පුළුවන්, 4 දුන්නොත් 4 ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් 0.5ක් විතර අඩුවෙන් දෙන්න ඉඩ තියෙනවා. 4ක් දෙන තැනට 3.5ක් වගේ දෙන්න පුළුවන්. හරිනේ. මොකද විනාඩි 30ක් 35ක් අතර කාලයක් තුළදී මේක ලියලා ඉවර වෙනවා. කියන්නේ සාමාන්‍ය පිටු 2කම 3ක් විතර සාමාන්‍ය ලියන කරුණු ටික ඔක්කොම ලියලා අපි කොච්චර ලියවේද කියන්න බෑ අකුරු අනුව. හැබැයි විනාඩි 30ක් 35ක් ඇතුළත මේ සම්පූර්ණ ලකුණු 20 ප්‍රශ්නේ ලියලා ඉවර කරන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ දෙවෙනි කොටස අන්තර්ගතය. මෙතන ලකුණු කීයක් තියෙනවද? මෙතන ලකුණු 14ක් 13ක් වගේ ලකුණු ප්‍රමාණයක් පිරිනමනවා. හරි. එතකොට අන්තර්ගතයට මොනවද ලියන්නේ? මේකේ. මේ ප්‍රශ්නෙට අනුව අන්තර්ගතයට මොනවද ලියන්නේ? කියව නේද? දේශපාලනයේ ශාස්ත්‍රීය අධ්‍යයනය කරන්නකෝ ඒ ගැඹුර අර්ථය මනහා වටහාගත යුතුයි. ඒක කරුණු කාරණා දෙකක් ඔස්සේ ගවේෂණය කළ හැකි වේ. ඒ කරුණු කාරණා දෙක කිව්වා දේශපාලන කියන්නේ රාජ්‍ය පරිපාලනය ආණ්ඩු කරන විදිහට හැඟෙන සංකල්පයක් ලෙස දේශපාලන රාජ්‍ය පරිපාලනය ආණ්ඩු කරන සීමා නොවි ඔබට ගොස් පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් ලෙස. ඒතකොට මේ කරුණු දෙක විස්තර විය යුතුයි. පළවෙනි කරුණයි දෙවෙනි කරුණයි. සාමාන්‍යයෙන් සමහරු ගත්තාම පළවෙනි කරුණ ලියලා ඒක යටින් විස්තරය කරනවා. සමහරු කරුණ ලියන්න නැතුව කෙලින්ම විස්තරය දාගෙන යනවා. කොහොම ලිව්වත් ඒක ලකුණ හම්බ වෙනවා. කරුණ ලිව්වත් එකයි නැතත් එකයි. කරුණ මොකද උඩින් කරුණ දෙක ලියලා තියෙනවා. හරිද? පළවෙනි කරුණ තමයි දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය ආණ්ඩුකරණය පිළිබඳ හැඟෙන සංකල්පයක් කියලා. මේ සංකල්පය අද ඊ ආපු සංකල්පයක් නෙවෙයි. දේශපාලන විද්‍යාවේ ඉතිහාසය තරම් ඈතට දිවෙන. දේශපාලන විද්‍යාවක් ලෙස අධ්‍යයනය කරන්න ආරම්භ වෙන ක්‍රිස්තුපූර්ව 4 වෙනි සියවසේ ග්‍රීක දාර්ශනිකයන් විසින්. ඇරිස්ටෝටල්, ප්ලේටෝලා වැනි දාර්ශනිකයන් විසින් තමයි ප්‍රථම වතාවට දේශපාලනයේ විද්‍යාවක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ කළේ. ඒ කොයි කාලෙද? ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ ග්‍රීසියේ නගරාශිත පැවති දේශපාලනය තමයි මුලින්ම විද්‍යාවක් ලෙස අධ්‍යයනය කරන්න පෙළඹුණේ. හරිනේ. එතකොට මේක සම්භාව්‍ය දේශපාලන විද්‍යා චින්තනයේ තරම් ඈතට දිවෙන දශකයක්. ඊට සමගාමීව, ඒ කියන්නේ බටහිරට සමගාමීව පෙරදිගද මේ කතාව දේශපාලන කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟවෙන සංකල්පයක් කියන කතාව ප්‍රචලිතව තිබ්බා. පෙරදිග ගත්තාම පෙරදිග චීනය, ඉන්දියාව වැනි රටවලින් අපිට හම්බෙන කෘති වලින් මේක මනාව පැහැදිලි වෙනවා. හරිද? කියන්නේ කෘති ගත්තම චෞරවංශී රාජ්‍ය පාලනයේ උපදේශකයෙකු වෙච්ච චාණක්‍ය කෞටිල්‍යයන් රචනා කරන ලද අර්ථ ශාස්ත්‍රය කියන කෘතිය අපිට මේ ඉතාල වැදගත්. මේ කුටිය අනුව හඳුන්වලා දෙනවා දේශපාලනය කියන්නේ රාජ්‍ය පාලනය කිරීමයි කියලා ඔහු කියනවා.
රාජ්‍ය යුදමය තාන්ත්‍රික උපාය මාර්ග පිළිබඳ ක්‍රියාවලියක් තමයි දේශපාලනය කියන්නේ කියලා. ඕකේ. ඒ කියන්නේ මොකද්ද? රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟෙන සංකල්පයක් කියන එක එතනින් පැහැදිලි වෙනවා. ඊට පස්සේ චාණක්‍ය කෞටිල්‍යයන් ඊට පස්සේ චීනයේ කොන්ෆියුසස් රචනා කරන ලද්ද කෘති මේ කෘතිවල තුලින්ද පැහැදිලි වෙන්නේ මොකද්ද? දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟෙන සංකල්පයක් කියලා. එතන ඡේදයක් විදිහට වඩා මෙහෙම පටන් ගන්න මෙහෙම ගන්න පුළුවන්. දේශපාලනය යනු රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟෙන සංකල්පයක් යන අදහස සම්භාව්‍ය දේශපාලන විද්‍යා චින්තනයට අයත් අදහසක් වේ. එනම් ප්‍රධාන වශයෙන් බටහිර කේන්ද්‍ර කරගනිමින් ග්‍රීසියේ පෞර රාජ්‍ය හා සම්බන්ධ බැඳුණු අර්ථකථනයක් වේ. ඊට සමගාමීව එනම් පෙරදිග චීනය ඉන්දියාව වැනි රටවලද ව්‍යාප්ත වූ අදහසකි. ඒ බව චීනයේ කොන්ෆියුසස් රචනා කරන ලද කෘති තුලින්ද චාණක්‍ය කෞටිල්‍යයන්ගේ කෘති තුලින්ද මනාව පැහැදිලි වේ. හරිද? මේ ඡේදයක් දෙලියුම මෙතන එක ඡේදයක් සම්පූර්ණයි. ඊට පස්සේ දෙවෙනි ඡේදය. එතකොට මේ අන්තර්ගතය කියන එකට එක ඡේදයක් හරි. දෙවෙනි ඡේදය හරිද? දෙවෙනි දැන් පොලිටිකල් අපි වර්ණගෙන දේශපාලනය අකුරු අවුල් මොකක්ද හිතන්න එපා පාඩමක් ලියන්න. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ පොලිටිකල්. ඉංග්‍රීසි භාෂාවෙන් පොලිටිකල් කියන එක ග්‍රීක භාෂාවේ පොලිස් කියලා කියන්නේ පෞර රාජ්‍යවලට තමයි ග්‍රීක භාෂාවේ පොලිස් කියලා කිව්වේ. පෞර රාජ්‍යයට. යටලි මම පේන්නේ නැහැ නේ. එතකොට පොලිටිකෝස් කියලා කියන්නේ පෞර රාජ්‍ය පාලනය හා සම්බන්ධ බව. පොලිටිකෝස් කියලා කියන්නේ පෞර රාජ්‍ය පාලනය හා සම්බන්ධ බව. එතකොට මේ දේශපාලනය හරිද? නැත්තම් පොලිටිකල් එහෙමත් නැත්තම් පොලිටිකෝස් කියන මේ වචන වලින්ද පැහැදිලි වෙන්නේ දේශපාලනය කියලා කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟවෙන සංකල්පයක් නිසායි. හරිද? ඒක ලොකුවට මේ කරන්නේ කියවන්න ඕනේ නැහැ, කෑ ගන්න ඕනේ නැහැ. ඒක ඕන මීහරක් පැටියෙට තේරෙනවා. නෙම. මේක මේ විදිහට ලියන්න. එනියමු අපි දේශපාලනය යන වචනය තුලින්ද පැහැදිලි වන්නේ නෑ එහෙම අප වර්ණගෙන දේශපාලනය යන්න ඉංග්‍රීසි භාෂාවෙන් පොලිටිකල් නම් වේ. ඒ ඉංග්‍රීසි භාෂාවෙන් පොලිටිකල් ලෙස දුන්නන පදය ග්‍රීක භාෂාවේ පෞර රාජ්‍ය හැඳින්වීමට යොදා ගනු ලබන්නේ පොලිස් ලෙසයි. ග්‍රීක භාෂාවේ පොලිටිකෝස් යනු පෞර රාජ්‍ය පාලනය හා සම්බන්ධ යන අර්ථයයි. එනම් අප වර්ණගෙන දේශපාලනය නැතහොත් ඉංග්‍රීසි භාෂාවෙන් වර්ණගෙන පොලිටිකල් යනු රාජ්‍ය පාලනය හා සම්බන්ධ යන අර්ථය පැහැදිලි වේ. ඒ අනුව දේශපාලනය යනු රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟෙන සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය. හැම වෙලාවෙම උත්තරේ තර්ක කරලා තර්කයක් මගින් උත්තරේ හරි කියලා පෙන්වන්න ඕනේ. තර්කයක් තියෙන්නේ. සාමාන්‍ය පොලිටිකල් කරන ඔක්කොම භාගයක් කියන්නේ ගොඩක් උන්ගේ කරන නීති පීඨනේ. එහෙනම් බල තර්ක කරන්න බෑ මේක තර්ක කරලා පෙන්වන්න ඕන බල කියන උත්තරේ හරි කියලා. හරිද? ඒ තර්කෙන් පැහැදිලි වෙනවනේ පොලිටිකල් කියලා කියන්නේ දේශපාලන නැත්තම් පොලිටිකල් කියන එක මේ ග්‍රීක භාෂාවෙන් පොලිස් කියලා කියන්නේ පෞර රාජ්‍ය, පොලිටිකෝස් කියලා කියන්නේ පෞර රාජ්‍ය පාලනය. එහෙනම් පොලිටිකල් කියන්නේ දේශපාලන කියන්නේ රාජ්‍ය පාලනය හා සම්බන්ධ යන අර්ථය පැහැදිලි වෙනවා. සම්පූර්ණයෙන් පැහැදිලි. හරිද? එතකොට එතන දෙවෙනි ඡේදෙත් හරි. මෙතන තුන්වෙනි කොටස ගත්තම පාතමික සමාජ ඒකකය ගැන කතා කරන්න පුළුවන් තුන්වෙනි කොටසේදී. මෙතන ඉලිවත් ඔයාලට ප්‍රමාණවත්. හැබැයි මේකත් අන්න
පුරවත් පොතේ පාරමී සමාජය කියන්නේ ලොකුවට දීලා නැහැ. නිකන් උදාහරණයක් වශයෙන් දාලා තියෙනවා. ඒකට මේක විස්තර කරලා ලිව්වොත් වෙලා තියෙනවා නම් ලියන්න. විනාඩි 35ක් තියෙනවා. ඒ කියන්නේ පාතමිකම සමාජය කියන්නේ පවුල කියලා කියන්නේ සමාජයක් ගත්තම ඒකේ තියෙන පාතමික සමාජයක තමයි පවුල. පවුල් කිහිපයක් තුළ තමයි සමාජයක් නිර්මාණය වෙන්නේ. හරිනේ. එතකොට මේ පවුල ඇතුලේ තියෙන බල ආධිපත්‍යයක්. දේශපාලන ඇතුලේ තියෙන්නේ බල ආධිපත්‍යයක්. හරිද? ඒක සමාජවාදීයක්. ඊට පස්සේ තුන්වෙනි ඡේදය. මේක මම වෙන සීන් කිව්වේ. එනේ තුන්වෙනි ඡේදෙට ලියන්න ඒක අරක මුලින් පටන් ගන්න ලියන්න. තුන්වෙනි ඡේදෙට ලියන්න ඕනේ. දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද? කියලා විද්වතුන් චින්තකයන් විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. උන්ගේ අදහස් පරීක්ෂා කරලා බලද්දී අපිට පැහැදිලි වෙන්නේ දේශපාලනය කියන්නේ මොකක්ද? රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩු කරන පිළිබඳ හැඟෙන සංකල්පයක් කියලා. හරිද? අර චින්තකයන් කියපු ටිකක් ටියුට් එකේ හම්බලා ටියුට් එක නෑනේ. මේක යටින් මම ටයිප් කරලා දාන්නම් YouTube වීඩියෝ එක යටින් ඒ ටික බලා ගන්න. ඒ කියන්නේ ජර්මන් චාන්සලර් එක ඔට්ටෝ වන් බිස්මාර්ක් කිව්වේ දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය හා බැඳෙන සංකල්පයක් කියලානේ. ඒ වගේ ඒ දේශපාලන විද්‍යා චින්තකයන් දාර්ශනිකයන් කියපු කතාවලින් තුලින් පැහැදිලි වන්නේ දේශපාලනය කියලා කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩු කරන පිළිබඳ හැඟෙන සංකල්පයක් කියන එක මනාව පැහැදිලි වෙනවා. හරිනේ. මම zoom එකකින් ඉන්නේ. ඒක මනාව පැහැදිලි වෙනවා. ඒ ටික මේ ටයිප් කරලා කමෙන්ට් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නයි කොපි කරලා ගන්න. එතකොට මේකේ මේ පළවෙනි කොටසට අයත් එකට අපි ඡේද තුනකින් උත්තරේ සපයලා තියෙනවා. පළවෙනි එකෙන් දේශපාලන විද්‍යාව තරම් ඈත තියෙනවා. ඒක බටහිරටත් අයත් වෙනවා. ඊට පස්සේ ඒක පෙරදිගක් තිබ්බා. කියපු කෘතිවලම පැහැදිලි වුණා දේශපාලන කියන්නේ රාජ්‍ය පරිපාලනය ආණ්ඩු කරන පිළිබඳ සංකල්පයක් කියලා. ඒ තර්කය එතන ගොඩනගලා තියෙනවා. හරිද? ඊට පස්සේ දේශපාලනය කියන වචනය තුලින්ම මනාව පැහැදිලි වෙනවා දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය ආණ්ඩු කරන පිළිබඳ හැඟෙන සංකල්පයක් කියලා. ඒ තර්කෙත් එතන හරි. ඊට පස්සේ දේශපාලන පිළිබඳ විද්වතුන් චින්තකයන් දාර්ශනිකයන් විවිධ අදහස් කිව්වා. ඒ අදහස් අනුව පැහැදිලි වෙන්නේ දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩු කරන පිළිබඳ හැඟෙන සංකල්පයක් බව. එතකොට ඒ ටික එතන හරි. හරිනේ. ඔයාලට මෙතෙක් කා දුර පැහැදිලිද? පළවෙනි එකේ හැඳින්වීම කරා අපි. අන්තර්ගතයට ඇවිල්ලා ඒකේ කොටස් දෙකක් ඔස්සේ අපි විස්තරය සම්පූර්ණ කරනවා. ඒතර පළවෙනි කොටස අපි ආවරණය කරා. දේශපාලන කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩු කරන විදිහට හැඟෙන සංකල්පයක් කියන එක ඡේද තුනක් ඔස්සේ සාහවුරු කරා. හරිද? ඊට පස්සේ කියනවා දේශපාලන කියන්නේ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩු කරන වන සීමා නොවි ඉන් ඔබට ගොස් පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් නැත්නම් චාරිකාවක් වශයෙන් හම්බ වෙනවා කියලා. ඒක වර්තමාන උදාහරණත් අතීත උදාහරණත් එක්ක තහවුරු කරන්න ඕනේ. තර්ක කරලා ඒක තහවුරු කරන්න ඕනේ. දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලනයේ පමණ සීමා වෙලා නැහැ. පුරවැසියන් සහභාගී වෙනවා කියලා තර්ක කරලා ඔප්පු කරන එක තමයි දෙවෙනි එකට අන්තර්ගත යුත්තේ. ඒතර අර පළවෙනි හැඳින්වීම හරියි. දෙවෙනි එකේ ඒ කියන්නේ අන්තර්ගතයේ පළවෙනි කොටස හරිනේ. ඒතකොට දෙවෙනි කොටස. මේක ටියුට් එක ඕනනම් PDF එකක් විදිහට ගන්න පුළුවන් YouTube එකේ ආයෙත්. ඩිස්ක්‍රිප්ට් එකේ දාලා තියන්නම් නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඊට පස්සේ PDF එකක් විදිහට වීඩියෝ එක බලලා භාගයක් ෆිල් කරගන්න. ඉතින් ගොඩක් ෆිල් කරලා තියෙන්නේ. ඒකට ෆිල් කරගන්න. දෙවෙනි කොටසේ පළවෙනි එක හරි. ඊට පස්සේ දෙවෙනි එක තියෙන. හරිද? දෙවෙනි කියන්නේ රාජ්‍ය පරිපාලනය ආණ්ඩු කරන වන සීමාවෙන් ඉන්න ඔබට ගොස් පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් ලෙස හඳුන්වනවා කියලා. හරිද?
එහෙමයි. පුරවැසියෝ සමාජය සතුව විවිධ ශේෂ්ත්‍රවලට බලපෑම් කිරීමට බලය තියෙනවා. ඒ බලය අතර දේශපාලන බලය ඉතා වැදගත් බලයක්. දේශපාලනික වශයෙන් බලපෑම් කරනවා ආණ්ඩුවලට පුරවැසියන්. බලපෑම් කරන්නේ කොහොමද? පෙළපාලි, උද්ඝෝෂණ, වැඩවර්ජන කරලා බලපෑම් කරනවා. එතකොට සමාජය සතුවේදී අර දේශපාලනික බලය ප්‍රකාශයටපත් වීමක් සිද්ධ වෙනවා. හරිද? ඒක තමයි දේශපාලන බලය ප්‍රකාශයටපත් වෙනවා කියලා කියන්නේ. මේ ලියා ගන්න දේවල් පළවෙනි ඡේදය පටන් ගන්න. ඉහතින් සඳහන් කරලන්නට යෙදුනේ දේශපාලනය යනු රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය පිළිබඳ හැඟවෙන සංකල්පයක් බවයි. එහෙත් ඊට සීමා නොවි ඔබට ගොස් පුරවැසියන්ද සහභාගී වන සමාජ භාවිතයක් ලෙස හමුවේ. පුරවැසියන් තනිව මෙන්ම පුරවැසියන් එකමුතු වී දේශපාලනය කරති. පුරවැසිය එකතු වෙලා අන්තර්පුද්ගල සම්බන්ධතා මත දේශපාලනය කරයි. සමාජයක් සතු විවිධ ශේෂ්ත්‍රයට බලපෑම් කිරීමේ බලය පවතී. එයින් අතිශය වැදගත් බලයක් වන්නේ දේශපාලනික බලයයි. හරිද? පුරවැසියෝ ආණ්ඩු පත් කරති. පුරවැසියෝනේ ආණ්ඩු පත් කරේ. ආණ්ඩුවලට සහාය ලබා දෙති. දේශපාලන පක්ෂ නිර්මාණය කරති. හරිද? විවේචන කරති. රැස්වීම, උද්ඝෝෂණ, පෙළපාලි, වැඩවර්ජන කරනවා. පුරවැසියෝ තමයි ආණ්ඩුපත් කරන්නේ. ආණ්ඩුවලට සහාය දක්වන්නේ පුරවැසියන්, ආණ්ඩුවලට විවේචන එල්ල කරන්නේ පුරවැසියන්. දේශපාලන පක්ෂ නිර්මාණය කරන්නේ පුරවැසියන්, විවේචන එල්ල කරන්නේ පුරවැසියන්, රැස්වීම කරන්නේ පුරවැසියන්, උද්ඝෝෂණ කරන්නේ පුරවැසියන්, පෙළපාලි කරන්නේ පුරවැසියන්, වැඩවර්ජන කරන්නේ පුරවැසියන්. ඊට පස්සේ අන්තර්පුද්ගල සම්බන්ධතාවය අනුව පුද්ගලයෝ කටයුතු කරනවා කියනවනේ. ගුරුවරුන්ගේ වෘත්තීය සමිති, හෙද සමිති. මේවා දේශපාලන පක්ෂ නෙවෙයිනේ. දේශපාලන ව්‍යාපාර. මේව ඇතුළට වෙලා පුද්ගලයෝ කරන්නේ දේශපාලන ව්‍යාපාර වලට, ඒ කියන්නේ දේශපාලන පක්ෂ වලට තමයි අරමුණක් තියෙන ආණ්ඩු බලය ගන්න. මේවට කිසිසේත්ම ආණ්ඩු බල බා ගැනීම අරමුණක් නැහැ. ආණ්ඩු බලය ගත්ත පක්ෂ වලට මේ සිවිල් සමාජ සංවිධාන කරන්නේ ආණ්ඩු බලය ගත්ත පක්ෂ වලට බලපෑම් කරලා තමන්ගේ අරමුණු ඉටු කරගන්න හදනගෙන. සිවිල් සමාජ සංවිධාන ඇතුළට සම්බන්ධ වෙලා පුරවැසියෝ කරන්නේ දේශපාලනය කරන එක. හරිද? කියන්නේ තනිවත් පුරවැසියෝ දේශපාලනය කරනවා. අන්තර්පුද්ගල සම්බන්ධතා මත දේශපාලනය කරනවා. මේවා ඇතුළට සම්බන්ධ වෙලා පුරවැසියෝ දේශපාලනය කරනවා. දැන් 2022 රැල්ල කරේ එක පෝස්ටර් ගහලාද නැහැනේ Facebook එක හරහා අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ඇති වුණා. ගෝල් පේජ් එක කවර එළිය කරා. එතකොට අන්තර්පුද්ගල සම්බන්ධතාවය හරහා පුරවැසියෝ තනිව විතරක් නෙමෙයි අර විදිහට තනිව කරනවා කියන්නේ අසාධාරණයක්. රාජ්‍ය ආයතනයක් මගින් අසාධාරණයක් වුණොත් අමාත්‍යාංශය ඉස්සරහා පුරවැසියෝ තනියෙන් ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. කෑ ගහනවා. ඒ කරන්නේ ඒත් පුරවැසියෝ තනිව තමන් දේශපාලනය කරන්නේ. එතන විරෝධතාවයෙන් දක්වන්නේ. ඒ විරෝධතාවය දක්වන්නේ තනිව. හරි. එතකොට ඒක ලියා ගන්න ඕනේ. පුරවැසියෝ අන්තර්පුද්ගල සම්බන්ධව දේශපාලනය කරති. පුරවැසියෝ ආණ්ඩුපත් කරති. ආණ්ඩුවට සහාය දෙයි, බලය දෙයි. දේශපාලන පක්ෂ නිර්මාණය කරන, විවේචනය කරනවා, රැස්වීම කරනවා, උද්ඝෝෂණ කරනවා, පෙළපාලි කරනවා. ඔයාට කියලා ගත්තා මේක හරි. මේ වෘත්තීය දේශපාලනඥයින්ට පමණක් සීමා නොවූ ක්‍රියාකාරයක් බව මෙයින් මනාව පැහැදිලි වේ. එතකොට රාතර මට ඉස්සලා වැරදිලා කියවිච්ච එක. පළවෙනි ඡේදය ඒක. ඊට පස්සේ මට වැරදිලා කියනවා. පවුල තුල කතාවක්. ඒක මෙතන එන්න ඕනේ. හිටිය අරුන්ගේ. ඉතින් ඉස්සලායේ සූම් එකේ හයට පටන් ගන්නවා. හරිද?
ප්‍රාථමික සමාජ ඒකකයනේ පවුල කියලා කියන්නේ. පවුල තුලක් තියෙන දේශපාලනය ඒක සමාජ භාවිතයක්. පවුල තුල සිදුවෙන දේශපාලනේ සමාජ භාවිතයක්. හරිද? පවුල ගත්තම දෙමාපියන්. ඊට යටත්නේ දරුවන්. දරුවන් යටතේ මෙතන කාණ්ඩ වෙනවනේ. වැඩිමහල්ලා සහ බාලයා කියලා. මෙතන තියෙන බලය වැඩිපුර තියෙන වැඩිමහල් කියලා මෙතන. මූව පාලනය වෙනවා මෙතන. මූව පාලනය වෙනවා මෙතන. ඒ විදිහට පවුල තුලත් ඇති වෙන්නේ බල සම්බන්ධතාවය. අමුසමියන් අතර ගෑණි මිනිහයි අතර ගත්තමත් ගෑණි යටත් මිනිහට ඒ කියන්නේ පැත්තට වෙන්නේ. යටත්නේ එතන වෙන්නේ එතන තියෙන්නේ බල සම්බන්ධතාවය. ආයතනයක් ගත්තම ආයතනයේ ප්‍රධානියා ඉන්නා. ප්‍රධානියාට යටත්නේ යට සේවකයෝ ටික එතන තියෙන්නේ බල සම්බන්ධතාවයක්. හරිනේ. ඒක ඔයාලා ලියන්න දේශපාලන සමාජ භාවිතයක් ලෙසගත් කල පාත්‍රික සමාජ ඒකකයේ වෙන පවුල තුළද ඇති ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලි වෙන්නේ. මේක මම ටියුට් එකේ print කරලා ඉවලා දෙන්නේ. එෙහිදී පිළිඹු වන්නේ බල සම්බන්ධතාවයයි. දරුවෝ දෙමාපියන්ට කීකරු වෙති. අකීකරු වෙන විට දඬුවම් පමුණුවති. දඬුවම් පමුණුවති දවනුවම් වලට එරෙහිව විරෝධතාවය දක්වනවා. ඒ දැන් රාජ්‍යයක් යදි රාජ්‍යයේ වැඩ කේස් නම් විරෝධතාවය දක්වන විරෝධතාවයේ ඒවට කේස් දානවනේ. ඒ තමයි කියන්නේ විරෝධතාවය දක්වනවා. හරිද? කියන්නේ මේ දක්වන මේවට ඒව අරගල කරනවනේ. ඊට පස්සේ දඬුවම් දීලා අවනත කරගන්නවා. අඹසමියන් අතර වෙන්නේ තෝ. අඹසමියන් අතර දක්වන මේ පවුල තුල දක්වන ලැබෙන බල ආධිපත්‍යය. ඒ අනුව දේශපාලනය යනු සමාජය තුල පවතින කුඩාම ඒකකයේ වෙන පවුල තුලද දැකගත හැකි වේ. හරි. එතකොට ඒ ඡේදය ඉවරයි. හරි. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන්. ඉතින් මම දැන් ඡේද දෙකක් ලිව්වනේ. ඔය මං කියපු කතාවලින් උඹලගේ වචන වලින් කලපලා ගත්තම උත්තරේ සාර්ථකයි. එතන පළවෙනි ඡේදය ඉවරයි. දෙවෙනි ඡේදෙත් ඉවරයි. තුන්වෙනි ඡේදෙන් මේක අපි ඉවර කරනවා. ඡේද තුනක් ලියමු ප්‍රමාණවත්. හරි. දේශපාලනය කියලා කියන්නේ සමාජ භාවිතයක් කියන එක අද ඊ ආපු එකක් නෙවෙයිනේ. ඒක මීට වසර 2500කට කලින් ඉඳලම තිබ්බා. ඒ කියන්නේ ක්‍රිස්තවර් 4 වෙනි සියවසේ ඉඳලා තිබෙන දේශපාලනය අනුව සමාජ භාවිතයක්. එදා ග්‍රීක නගරවල රැස් වෙන්න පහසුයි තීරණ ගන්න. ඒ කියන්නේ නගර පිරිමි ටික එකතු වෙලා තමයි තීරණ එහෙම ගත්තේ. ගෑනු සම්බන්ධ කරගත්තේ නැහැ. හරිද? ගෑනු සම්බන්ධ කරගත්තේ නැහැනේ. එතකොට පුරවැසියා සක්‍රීයව දේශපාලනය කරා. ඍජුවම දේශපාලනයට සම්බන්ධ වුණා. ඔවුන් ඇරිස්ටෝටල් හැඳින්වුවේ සක්‍රීය පුද්ගලයා ලෙසයි. හරිද? උන්ට කිව්වේ සක්‍රීය පුද්ගලයා කියලා. ඒ අනුව දේශපාලනයේ කියන්නේ අනුව දේශපාලනය කරන්නේ ඒ හින්දා එදා ඉඳලා දේශපාලනයේ සමාජ භාවිතයක් විදිහට පැවත ආවා. දැන් මම 21 වෙනි සියවසේ මේක වඩාත් කැපී පෙනෙනවා. සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය ඉතා ඉස්මතු වෙලා පේනවා. වසර 28ක් පමණ ඒකාධිපති පාලනයක් අරන් ගියා හොස්නි මුබාරක්ගේ පාලන බලය නිර්මාණය. සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය කියන්නේ වසර 28ක පාලන බලයක් අරගෙන ඒකාධිපති පාලනයක් අරන් ගියපු හොස්නි මුබාරක්ගේ පාලන භාරය පෙරලලා ඒක පෙරළුවාට පස්සේ ඒකෙන් අර ඒකේ ආශ්චර්ය අනිත් රටවලට බලපානවා. ඒක අර කියන්නේ මත ඒකේ උෂ්ණේ අනිත් රටවලට බලපානවා කියන එක ගන්නවා. ඒකේ මොකක් හරි එකක් ගත්තම ඒක වෙන එකකට ඕන වෙන්නේ. අර උෂ්ණේ ඊට පස්සේ ඒක බලපාලා ලිබියාව, තියුනීසියාව, ගෝතමාලානේ රටවල පාලකයෝ කියන්නේ ඒකාධිපති පාලනයක් ගෙනව පාලකයෝ නිර්පලා හරිමින් අඛණ්ඩව ගෙන යනවා. ඒක අරාබි වසන්තය කියලා කියනවා. ඒ තමයි හරි
වසර 28ක ඒකාධිපති පාලනයක් කරන් ගිය හොස්කම් බාරනි පාලනය පෙරලා දාලා පාලන බලය අරගෙන බෙරම ආණ්ඩුවක් පිටවා ගන්නවා. ඊට පස්සේ ඊජිප්තුවේ ඒක කරාට පස්සේ ලිබියාව තියුනීසියාව ගෝතමාලා මේ රටවලත් ඒ විදිහට මේක වෙනවා. 2022 ලංකාවේ පාලකයින් වෙච්ච රාජපක්ෂ රජමය පළවා හරිනවා. ඒකේ ආදර්ශය බංගලාදේශය ගත්තා වගේ නැද්ද? ගිය අවුරුද්දේ තිබ්බා අර Facebook තරංග රාගෙන ලොකු කේස් එකක්. පාලකයෝ පාලන බලෙන් ගියා උනේ මේ අවුරුද්දේ. පාලකයෝ පාලන බලෙන් ඉවත් වෙන ගම්ම අරගල කරා. පස්සේ හමුදා පාලනයක් දාන්න උනා. ඒ වගේ කේස් මතුණා. ලංකාවේ ආදර්ශ රුචෝ ගත්තේ නැද්ද? ඇයි අර ලංකාවේ විදිහට ෆොටෝ එකකුත් තිබ්බේ ඇවිල්ලා. ඒක බින්නගෙන ජනාධිපති මහත්තයා බත් කරන සීන් එකක් හරියට දාලා තිබ්බනේ බඩු එක උස්සන් ගියා. නැත්නම් මේ වගේ තමයි සමාජ ක්‍රියාකාරීත්වය. මේවා සම්පූර්ණයෙන්ම කියන්නේ සමාජ ක්‍රියාකාරීත්වය 21 වෙනි සියවසේ වඩාත් කැපිලා පේන්න හේතුවක් වුණේ සමාජ මාධ්‍ය. හරිද? දැන් 98 ගණන් වල 80 ගණන් වල වෙච්ච කේස් වලට පෝස්ටර් මගින් මේක කියේ. රෑ පෝස්ටර් ටික ගහලා ඉතිපෙtti තරනෝට ගෙනින් දෙනවා. හරි? දැන් නෑ රෑ කෙලින්ම මෙසේජ් එක දැම්මා. පබ්ලික් කරා ඉවරයි. ඉස්සර අපි ක්ලාස් කරද්දි ඉස්සර ක්ලාස් කරපු අය කොහොමද කරන්නේ? පෝස්ටර් ගහලා රෑ ලියන. දැන් නෑ. කෙලින් පෝස්ටර් හැදුවා වැඩ පිළිවෙල කිව්වා පෝස්ට් එක ගෑ. මම 25ට පෝස්ටරයක් දැම්මේ 26ට කෙලින්ම වීඩියෝ එකක් දාලා රියැක්ටින් පාරක් දාලා පබ්ලික් කරලා දැම්මා. සරණ රුපියල් 3000 ගියේ පෝස්ටර් ඇලුවේ නැහැ මොනවද? මේ ඔක්කොම සමාජ මාධ්‍ය හරහා තමයි පෙන්වන්නේ. මේ ජයදයක් කියලා මේක දීලා නැහැ මට ටියුට් එකෙත්. ඕනෑ PDP ලැන්න දේශපාලනය යනු සමාජ භාවිතයක් බව දේශපාලන විද්‍යා ඉතිහාසයේ තරම් ඈත දිවයයි. ගීසි එවකට පැවති පෞර රාජ්‍ය රුජුපුරවැසි සහභාගීත්වයක් තුළින් සිදුවකි. ඇරිස්ටෝටල් ඔවුන් හැඳින්වුවේ සක්‍රිය පුරවැසියා ලෙසයි. ඊට සමගාමීව වර්තමානයේ වන විට 21 වන සියවසෙහි දේශපාලනයේ සමාජ භාවිතයක් ලෙස වඩා ඉස්මතුව පෙනේ. වසර 18ක පාලනයක් ගෙන ගිය හොස්කි මුබාරක්ගේ පාලනය පෙරලා දමමින් ක්‍රියාත්මක වූ අරාබි වසන්තය තියුනීසියාව ලිබියාව ගෝතමාලාව යන අධීර රාජ්‍යවල පාලකින් නිරපා හරිමින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු නිර්මාණය වන්නට විය. මේ අරාබි වසන්තය යනුවෙන් හඳුන්වයි. පසුගිය වදා 2022 වර්ෂයේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ හා සමාජ අර්බුදය හමුවේ රාජපක්ෂ රෙජිමය බලයෙන් පහවන තුරුම තාරුණ්‍ය විසින් ගෙන යන අරගලද මීට උදාහරණ සැපිය හැකිය. එමෙන්ම පසුගියදා බංගලාදේශයේ ඇති වූ සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් අරගලද මෙහිදී කැපී පෙනේ. එපමණක් නොව ඒක අර දැන් දවස් දෙකකට කලින් අර තිබ්බ නුගේ ගොඩ වැඩි එහෙම ඒවත් දේශපාලන භාවිත තමයි. ඒකත් ඔලියා ගන්න කියන්න බෑ තව. එන්න. තව මේ රැලියේදී ගම්පේ කියනවා අනුර කුමාර දිසානායක ඇතුළට දානවා. ඒක වාව කිරේට යවලා දාන්න පස්ස බලන්න කිව්වා. මොන අදහස් තියෙනවද දන්නේ නැහැ. උදාහරණ වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාලා 26 අගෝස්තු එක්සෑම් එකේ තියෙන උදාහරණ